ආයුබෝවන් කැමිගෙද රෙසිපි YouTube channel එකට ඔයාලවදත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න ආවේ රසමරස එළවලු රොටි එකක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඕනිම කෙනෙකුට පහසුවෙන් හදාගන්න පුළුවන්. අපි බලමු එහෙනම් කොහොමද මේ රසමරස එළවලු රොටි එක හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕනි වෙනවා පිටි. මම මෙතන අරන් තියෙනවා පිටි ග්‍රෑම් 300ක්. අපි ඒකටම එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක්. ඊට පස්සේ අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. පිටි එක අනා ගන්න අපිට ඕනි වෙනවා මද රස්න වතුර. මද රස්න වතුර ගද්දී ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට තමයි අපි වතුර එක ගන්න ඕනේ. ඊට පස්සේ අපි වතුර ටිකෙන් ටික දාලා හොඳට පිටි එක අනා ගන්න ඕනේ. මේ විදිහට පිටි එක අනාගෙන යද්දී අපි මැදදී එකතු කරගන්නවා පොල් තෙල් මේස හැන්දක්. පොල් තෙල් එකතු කරාම අපිට හොඳට පිටි එක අනා ගන්න පුළුවන්. එළවලු රොටියකට හොඳ සොෆ්ට් පිටි මෝලියක් තියෙන්න ඕනේ. ඒක නිසා ඔයාලා හොඳට පිටි එක අනා ගන්න. අපි මේ විදිහට පිටි එක ගුලියකට ගත්තට පස්සේ හොඳට තෙල් ටිකක් ගාලා පැයක් විතර අපි තියාගන්නවා. ඒ අතරතුර අපි එළවලු රොටියකට අවශ්‍ය කරන කරි එක හදාගමු. මුලින්ම තාච්චල්ලිපේදී අපි තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. තෙල් එක රත් වීගෙනදී අපි ඒකට එකතු කරගන්නවා කුරුඳු පොතු කීපයක්. හොඳට සුවඳනකම් අපි මේ කුරුඳු පොතු ටික බෙද ගන්න ඕනේ. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලොකු ලුණු ගෙඩියක්, අවමිරිස් කරල් කීපයක් එකතු කරලා අපි හොඳට බෙද ගන්න ඕනේ. ඒ වගේම හීනියට කපාගත්ත කරපිංචත් එකතු කරගන්නවා. ලුණු අවමිරිස් කරපිංච හොඳට බෙදුනට පස්සේ අපි එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි භාගයක්, තුන පහ කුඩු තේ හැඳි භාගයක්, කහ තේ හැඳි කාලක් එකතු කරලා අපි හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ අපි එකතු කරගන්නවා තම්බගත්ත පොඩි අල ගෙඩියක්. ඊට පස්සේ අපි මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ රසායන එකතු කරගන්නවා මම තලාගත්ත ගම්මිරිස්, ලුණු තේ හැඳි කාලක් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. අන්තිමට අපි එකතු කරගන්නවා පොඩිවට කපාගත්ත ලීක්ස් ටිකත්. මේ ටිකත් හොඳට කලවම් කරලා අපි කරි එක දැන් බිමින් තියාගමු. මේ තියෙන පැයකට පස්සේ අපේ පිටි මෝලිය හොඳ සොෆ්ට් එකට තියෙනවා. දැන් අපි පොඩි බෝල වලට කඩා ගමු. මේ විදිහට තැටියක් අරගෙන තෙල් ටිකක් අපි තැටිය හොඳට ගා ගන්න ඕනේ. ඊළඟට අපි හදාගත්ත බෝලයක් අරගෙන හොඳට තුනී කරගන්න ඕනේ. මැද ටිකක් ඝනකමට තියලා වටේ තමයි අපි තුනී කරගන්නේ. ඊළඟට අපි හදාගත්ත කරි එක මැදට තියලා ත්‍රිකෝණාකාරව නවා ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්ත මැද්දට අරගෙන ඇවිත් තුන්වෙනි කොටස අපි ත්‍රිකෝණාකාරව නවා ගමු. වැඩි වෙලාවක් යන්නේ නැතුව මේ විදිහට ඕනි කෙනෙකුට එළවලු රොටිය නවා ගන්න පුළුවන්. මේ විදිහට අපි ඉතිරි එළවලු රොටිය ටිකත් නවා ගමු. මේ තියෙන අපි හදාගත්ත එළවලු රොටි ටික. මේ ටික දැන් අපි පුච්ච ගමු. මේ විදිහට තැටියක් ලිපේ තියලා තැටිය රත් වුණාම අපි තෙල් ටිකක් ගා ගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත එළවලු රොටි ටික පුච්ච ගන්න ඕනේ. එක පැත්තක් පිච්චුණාට පස්සේ අපි ඊළඟ පැත්තත් පුච්ච ගන්න ඕනේ. දෙපැත්ත පුච්ච ගත්තට පස්සේ අපි තුන් පැත්තම පුච්ච ගන්න ඕනේ මේ විදිහටම. ඉතින් මේ විදිහට එළවලු රොටි ටික පුච්ච ගද්දී අපි ලිපේ ගින්දර හොඳට මඩු කරලා තමයි පුච්ච ගන්න ඕනේ. එතකොට අපිට එළවලු රොටි ටික ලස්සන පුච්ච ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්ත එළවලු රොටි ටික. ඉතින් ඕනිම කෙනෙකුට ගෙදරදී පහසුවෙන් මේ විදිහට එළවලු රොටි හදාගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට ගෙදරදීම එළවලු රොටි හදලා රස බලන්න. ඒ වගේමයි අපිට කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වටින වීඩියෝ බලන්නවා කැමති නම් අපව subscribe කරලා තියාගන්න.
ඒ වගේමයි තවත් රසවත් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.